හරි ලියලා තියෙනවා. නමුත් ඔබතුමා වග කියන්න ඕනේ මේවට. කවුරු ලිව්වත්. කවුරු ලිව්වට මේ පොත්පත්. මුස්ලිම් නැත්තන් අතර ස්වාමීන් වහන්සේ කවුරු ලිව්වට මම මේවා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කළා තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මගේ අමාත්‍යාංශයේ මේ පොත ලියලා තියෙනවා නම් මට වගකීම තියෙනවා. මේ පොත ලියලා තියෙනවා මම නෙවෙයි සංස්කෘති අමාත්‍යාංශය. ඒ නිසා ඒ වගකීම සංස්කෘතිය අමතුමාගේ වගකීම. මගේ වගකීම නෙවෙයි. මේ වාර්තාවල තියෙන ඔක්කොම මේවා සංස්කෘතික ඇමතිතුමා ලියනවද මම දන්නේ නැහැ. බලමු පොඩ්ඩක් සංස්කෘතික ඇමතිතුමා කොහොමද මේවා කරන්නේ කියලා. මේක මගේ අමාත්‍යාංශ වැඩක් නෙවෙයි. ඒක ගම්පහ දිස්ත්‍රික් මුස්ලිම් සම්බන්ධයේ පොත තමයි ඒ පොත. ඒ කියන්නේ ඔබතුමා ලියපු පොතක්වත් රජය සම්බන්ධ පොතක් කරන්නේ මේක අර Department of Cultural Affairs සංස්කෘතික අමාත්‍යාංශ. ඒ කෙසේ වෙතත් රජයෙන් ඉදිරිපත් කළා තිබෙන රජයේ ඉදිරිපත් සියලුමට අපිට වගකීම දෙන්න බෑ. ඒක රජයේ එහෙම ප්‍රශ්න කරත් සමුදිත දැන් මේ වගේ මේ අපේ රටේ තියෙන ව්‍යවස්ථාව දන්න නැති ආකාරයේ රජයේ කවුදාරි දෙපාර්තමේන්තුවෙන් පොත මොනවාරි ලිව්වොත් ඒ සම්බන්ධව වගකීම ඒ අදාළ ඇමතුමා ගන්න ඕන. ඉතින් ඇත්තයි ඇමතුමා අරගෙන ඒ අදාළ ඇමතුමා වගකීම අරගෙන නැතුව තමයි ඒවා ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ පොත්වල තියෙන ඒ සම්බන්ධව මම කතා කරන්නේ නැහැ. නමුත් ඒක ඔබතුමා වාක්‍යයන් තෝරන්නේ මොකද මුස්ලිම් සම්බන්ධව ඉදලා තියෙන්නේ. මොකද මේ වගේ පොත් ප්‍රකාශ වෙනකොට මුස්ලිම් සිංහල ජාතීන් අතර ભેද හට ගන්නවා. ඇයි පෞද්ගලික ඇමතුමාට ඔබ වහන්සේ අහන්නේ? ඇයි අලවි මොහොන ඇමතුමාට අහන්නේ? ඇයි මට අහන්නේ ස්වාමීන් වහන්සේ? ඉතින් ඔබතුමා ඇමතිවරයා. ඇයි අනිත් මේ නැගෙනහිර පිළිබඳවයි කියන්නේ. මේක නැගෙනහිර මේ එක එක පොත් තියෙනවා එක එක පැතිවල තියෙනවා. මේ බලන්න මේකේ තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් පෙන්නුවේ මේ පොත. මේ පොත නැගෙනහිර මේ නොවේ. තව තියෙනවා මේ පොඩ්ඩක් ඉන්න. මේක නැගෙනහිර නොවේ ස්වාමීන් වහන්සේ මේක ගම්පහ. අන්න අනිත් පොත. මේක නැගෙනහිර නෙවෙයි. මේක මාතර. මේක අක්කරපත්ව මේක අමාත්‍යාංශයේ පොත නෙවෙයි. පෞද්ගලික කෙනෙක් සලිම් කියලා එක්කෙනෙක් ලියලා තියෙනවා. මේක අක්කරපත්ව. අක්කරපත්ව. ඒක අනිත් පොත මයිදාව තියෙනවා. අනිත් පොත මයිදාව. ඒක දෙනවා නැගෙනහිර. ඔබ වහන්සේ රැගෙන ඉතුමා. ඉතින් මේවා සිංහල පොතක කවුදෝ ලියපු පොතට මම මොනවද කරන්නේ? කවුදෝ ලිව්වට හරියන්නේ නැහැ. කවුදෝ ලිව්වන ඉතින් මේවා ඇත්ත වශයෙන්ම ඇමතිවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ මේක මේ වගේ දේවල් පිට වෙනකොට වග කියන්නට ඕනේ. ලිස්ට් වල යන්න පුළුවන් කමක් නැහැ. නෑ ස්වාමීන් වහන්සේ කරුණාකරලා සමාවෙන්න මේ පොත රජයෙන් නිකුත් කරන පොත නම් රජයේ ඒ අදාළ ඇමතුමා වගකීම ගන්න ඕන. හැමදාම මේ රටේ මිනිස්සු පෞද්ගලික පොත් ලියනවා. පෞද්ගලික ලියන පොතට කොහොමද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඇමතුමා වගකීම ගන්න? ඇමතුමාගේ නමින් පොත ලියලත් නැති නිසා ඇමතුමාට නිදහසට කාරණා තියෙන බව අපි දන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පොත් ලියනකොට මේ රටේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක ඇමතිවරයෙක් වශයෙන් ඒක වාක් කියන්නේ ඕනේ. ඔබතුමාට දැනගන්න ලැබිලා තිබෙනවද මුස්ලිම් ජනතාවට හෝ එහෙම නැත්නම් අනිකුත් ජන කොටස් වලට කිසියම් සිස්පිදීමක් ඇති වෙන ආකාරය එහෙම නැත්නම් ඔබතුමා ප්‍රකාශ කළාය කියලා වැරදි චිත්‍රයක් මවපාන ආකාරය යම් කිසි දේවල් රාජ්‍ය අමාත්‍යාංශ මට්ටමින් නිකුත් කරලා පොත්පත්වල තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මට අද වෙනකන් නැහැ. කවුරුවක්වත් අඩු ගානේ ඔබතුමාගේ මාධ්‍ය උපදේශක නෑ කවුරුත් කිව්වේ නැහැ. ඉතින් අපි කොහොමද කතා කරන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ආයත් මාව කරුණාකරලා සමවන්න ස්වාමීන් වහන්සේ තමයි මට විරුද්ධව චෝදන එල්ලන්නේ. ඒ නිසා චෝදන පමණක් නෙවෙයි තීරණය දීලා ඉවරයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ අර the burden is අමතුමාගේ පළාතේ නැද්ද සිංහල ඉස්කෝල මොනවාක්ද? සිංහල ඉස්කෝල අම්පාර පැත්තේ එහෙම පුත්තලම් පැත්තේ එහෙම මම පුත්තලම් නෙවෙයි. නෑ මං කියන අමතුමා මුල් රටටම ඉන්න ඇමතිවරයෙක්නේ. ඔව්. හොඳයි. දැන් බලන්න ඇමතුමාගේ මෙන්න මේ දීලා ඇමතුමා විසින් දීලා තියෙනවා අනුමැතිය දීලා තියෙනවා මේ කඩේවට කියන්නේ අපි ශිෂ්‍යත්ව වලට. මේ ශිෂ්‍යත්වධාරීන් කොහොම ඉන්නේ? මුස්ලිම් ඇත්තෝ. එකම සිංහල ළමයෙක්ක් නෑ මේවා. ඒතර මුස්ලිම් ඇත්තෝ විතරද සුදුසු නෙමෙයි ශිෂ්‍යත්ව වලට. ඔව් ඒකට උත්තර දෙන්න පුළුවන්. ඔව් ඒක හොඳ ප්‍රශ්න. මේ ශිෂ්‍යත්වයේ ස්වාමීන් වහන්සේ අපේ අමාත්‍යාංශය වෙනුවෙන් දෙන ශිෂ්‍යත්වය ස්කෝලර්ෂිප් මේක දෙන්නේ අනාථ කඳවුළු ඉන්න ළමයින්ට විදිෂ්ඨ ළමයින්ට
දෙන ශිෂ්‍යත්වය. එතන අනාථ කඳවුරු ඉන්න ළමයින්ගේ අතර 99% ඉන්නේ මුස්ලිම් ළමයි. ඒක තමයි යථාර්ථය. ඒ කියන්නේ 100%ක් ඉන්න අන ජාතිකයන්ට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. මේ අනාථ කඳවුරු ළමයි මේ ළමයිගේ ඇඩ්‍රසස් තියෙනවා මෙතන. ඒ සියලුම අනාථ කඳවුරු ඉන්න නෑ මේ තියෙන ඇඩ්‍රසස් ඔක්කොම මේකේ තියෙනවා. ස්වාමීන් වහන්සේ ළමයින්ගේ සියලුම අනාථ කඳවුරු ඉන්න ජනතාව. මට පොඩ්ඩක් බලන්න පුළුවන් දෙයක්. ස්වාමීන් වහන්සේ දැන් කිව්වා මේක අනාථ කඳවුරු නැති මිනිසුන්ට දීලා තියෙනවා කියලා. පළමුවන නම බලන්න. නජීබුර් රහ්මාන් රිෆියුජි කැම්ප්. එහෙම නෑ කියලා කිව්වේ නෑ. නමුත් අනිත් අයට දීලා තියෙනවා කියන්නේ අනාථ කඳවුරු වල නෑ ස්වාමීන් වහන්සේ කිව්වේ. ඔය කිව්වේ නෑනේ අනාථ කඳවුරු වලට දීලා නෑ කියන කතාවක්. මම කිව්වා අනිත් අයට දීලා තියෙනවා. අනිත් අයට එක්කෙනෙක්ට හරි දුන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඒක පමණක් නෙවෙයි ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන මේ ශිෂ්‍යත්වය දෙනකොට අපේ අමාත්‍යාංශයේ මම නෙවෙයි දෙන්නේ. අපේ ප්‍රතිපත්තිය හදනවා අමාත්‍ය මණ්ඩලය. පස්සේ මේ ක්‍රියාත්මක කරන වැඩ ඔක්කොම කරන නිලධාරිවරු. ඇප්ලිකේෂන් එක තියන්න ඕන. ඒ පාසලේ විදුහල්පතිතුමාගේ නිර්දේශනය අවශ්‍යයි. ඊට පස්සේ ග්‍රාම සේවක නිලධාරිගේ නිර්දේශනය අවශ්‍යයි. ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශනය අවශ්‍යයි. ඒ ඔක්කොම සුදුසුකම් අවශ්‍යයි. ඒවා ආවට පස්සේ තමයි මේක දෙන්නේ. එච්චරයි. සමහරවිට මේ දැන් අපි දීඝවාපිය හා සම්බන්ධ කරුණු වලට පිළිසෙන්න ඕන නිසා මූලික වශයෙන් අපි එතුමා ඉදිරිපත් කරපු කාරණාවක් තිබෙනවා මේ එතුමා ජාතිවාදී එතුමා අන්තවාදී කියා වහන්සේ ඉදිරිපත් කරන කාරණා ඔප්පු කරන්න ඉදිරිපත් කරන්න කාරණා කියා. මම හිතන්නේ අපි ඒ කාරණා කිහිපේ තමයි අපි ඉක්මනින් ඉදිරිපත් කරමු. ඊට පස්සේ එතුමා ලබා දෙන පිළිතුරෙන් අනතුරු අපි මේ දීඝවාපිය හා සම්බන්ධ ප්‍රශ්නෙට යමු. ඒ නිසා මම කැමති මූලික වශයෙන් වහන්සේ ඒ කාරණා කිහිපේ ඉදිරිපත් කරනවා නම් කොහොමද වහන්සේ ආස්පතමතුමා ජාතිවාදී අන්තවාදී කියන තීරණයට ලැබුණේ කියන අදහස් කීපය අපි ඉදිරිපත් කරලා එමු මුලින්ම. දැන් අශ්රෆ් මහත්මයා එක තැනකදී කියලා තියෙනවා පැහැදිලිව තියෙනවා මට ජාතික කොඩියක් ඕනේ. මට ජාතික ගීයක් නැහැ. මොකද මේකෙන් අදහස් කරන්නේ? කොඩි සම්බන්ධව මම කතා කරලා තියෙනවා. මම කවදාවත් මට මේ ජාතික කොඩිය අවශ්‍ය නැහැ කියලා කිව්ව නෑ. මම කවදාවත් කිව්ව නෑ මේ ජාතික ගීතය මට එපා කියලා කිව්ව නෑ ස්වාමීන් වහන්සේ. මම ජාතික කොඩියට ගෞරවය කරන මිනිහෙක්. ඒ වගේ ජාතික ගීතයට ගෞරවය කරන මිනිහෙක්. හැබැයි මේ ජාතික කොඩි සම්බන්ධව කතා කරන්න පෙර මම දැන් කතා කරන්න ඕන ජාතික ගී සම්බන්ධව. අපේ රට වැඩි ජනතාව සිංහල කතා කරන ජනතාව. ජාතික ගී ගායනකොට නමෝ නමෝ මාතා අපේ ශ්‍රී ලංකාව කියලා අපි කියනවා. උතුරු නැගෙනහිර පළාත අපි ගියොත් නැත්නම් දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගත් අයගේ අතර අපි ගියොත් ඒගොල්ලන් නමෝ නමෝ මාතා නම් ශ්‍රී ලංකා කියලා කියනවා. සිංහලෙන් අපේ ශ්‍රී ලංකා කියනවා. දෙමළෙන් නම් ශ්‍රී ලංකා කියලා කියනවා. දෙමළෙන් නම් ශ්‍රී ලංකා කියලා කියනවා. මම මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායකයා හැටියට පමණක් නෙවෙයි දැන් ජාතික සමගි පෙරමුණ නිර්මාතෘ හැටියට මම මගේ ස්වාධීන විදියට කල්පනා කරලා තියෙනවා මේ කොහොමද මේ රටේ අපිට මේ සියලු ජන කොටසම එකතු කරන්න පුළුවන් කියලා මම කල්පනා කරනවා හැමදාම. දැන් මේ කතාව ස්වාමීන් වහන්සේ කියපු කතාව දැන් මාස 6ක් නැත්නම් 8ට පෙර අක්කරපත්තුවේ තිබුණා සංස්කෘතිය දෙපාර්තමේන්තුවේ ඒගොල්ලෝ හදලා සංස්කෘතිය මධ්‍යස්ථානවල හදාගෙන යනවා. ඒ මධ්‍යස්ථානය හදාගෙන වෙලාව ඇමතුමාට එන්න බැරි වුණා. මට කිව්වා ඔබතුමා ගිහිල්ලා ප්‍රධාන අමුත්තා හැටියට එන්න කියලා මං ගියා. එතන අර සංස්කෘතිය අමාත්‍යාංශයේ ශ්‍රේෂ්ඨ නිලධාරිවරු සිංහල සහෝදරවරු ඇවිත් හිටියා.
වේලාව ආවා මේ ජාතික කොඩිය උස්සන්න. අපි ඉස්සුවා. ඉස්සුනාම අර මියුසික් තිබුණා. සියලුම ජාතික ගීය ගායන කරන්න පටන් ගත්තා. පටන් ගත්තාම එක වේලාවක දෙමළ භාෂාවත් කියවුණා. සිංහල භාෂා දෙකම එක වෙලාවකට ගැටලුවක් ආවා. පස්සේ එතන වැඩි අය දෙමළ භාෂා දන්න අය නිසා සිංහල භාෂාවෙන් ජාතික ගී ගායන කරන්න පටන් ගත්ත අය එතන නතර කරලා නිකන් ආගෙන හිටියා. ඊට පස්සේ මං කිව්වා මගේ කතාවෙන් දැන් බලන්න අපිට මේක වෙනස් කරන්න බැරිද? අපි සියලු දෙනාම සිංහල ද්‍රවිඩ භාෂා කතා කරන සියලු දෙනාම එක වේලාවකින් ගායන කරන විදියට ජාතික ගී අපිට හදන්න බැරිද කියලා මම ඇහුවා. ඒක ඇත්ත. ඒ කියන්නේ එක වෙලාවක ගායනා කරනවා කියලා අදහස් කරන්නේ. We all sing together. You know, we all stand and we must be able to sing together. Either it must be in one language or you must have a mixture of both languages in one song. එක සින්දුවකින් භාෂා දෙකම කලවම් කරලා තියෙනවා නම් සියලු දෙනාම මේක තමයි අපේ ජාතික ගී කියලා කියවන්න පුළුවන් කියලා ඒක පමණක් නොවේ ස්වාමීන් වහන්සේ. මං කිව්වා දැන් බලන්න නමෝ 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 ඒ වචන පමණක් පොදුවෙන් තියෙනවා මේ ජාතික ගීයේ. සිංහල භාෂාවෙන් තියෙන ඊටු සියලුම සිංහල භාෂාව දෙමළ මාධ්‍යයෙන් තියෙන ඊටු සියලුම දෙමළ භාෂාව. ඉතින් කොමන් පොදුවෙන් තියන්නේ ඒක මම කියන්නේ සංස්කෘත භාෂාවද නමෝ කියන්නේ සංස්කෘත භාෂාව වෙන්න පුළුවන් කියලා මම කිව්වා. සිංහල පාලි සංස්කෘත මොනවද භාෂාව තියෙනවා. නමක්. ඒ නිසා මම කිව්වා ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ කියලා ඒ කරුණව මම ඉදිරිපත් කරා. මට මේ ජාතික ගී එපා කියලා මම කිව්වේ නෑ. මේක තමයි කිව්වේ. කොඩි සම්බන්ධව කතා කරා. මේක රහසෙන් කතා කරුණේ දවසක් මම පාර්ලිමේන්තුවට කතා කරා. මේ ජීවතාව අයවැය වේවලාව කතා කරනකොට මම මේ රටේ කොහොමද ජාතිවාදී මේ ධනවාදී ප්‍රශ්න කොහොමද ඇති වුනේ කියලා ඒ ඉතිහාසය මම කියාගෙන ආවා. ඉතිහාස කියවනකොට මම කිව්වා ස්වාමීන් වහන්සේ දැන් බලන්න අපි සියලුම හිතනවා සිංහල රාජ්‍ය භාෂා වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්න ආව කියලා සියලුම හිතනවා. හැබැයි එහෙම නෙවෙයි. අපේ රටට නිදහස් ලැබිච්චට පස්සේ ජාතික කොඩි අවශ්‍ය කියලා කමිටුවක් පත් කරා. ඒ කමිටියෙන් සභාපති හැටියට SWRD බණ්ඩාරනායක මහත්මයා වැඩ කරා. එතන සිංහල නියෝජිතයෝ හිටියා, දෙමළ නියෝජිතයෝ හිටියා, ඒ වගේ මුස්ලිම් නියෝජිතයෝත් හිටියා. ඒ ජාතික කොඩිය කොහොමද තියෙන්න ඕන කියලා මේ අදහස් පත්‍රිකා මාර්ගයෙන් ඉල්ලපු වෙලාව යෝජනා කීපයක් ඇවිල්ලා තියෙනවා. එතන එක යෝජනාව වෙන්න තියෙන අපේ මේ ධර්ම චක්‍රය වාගේ එකක් තියන්න ඕන කියලා. සමහර අය කියලා කියනවා අර ඇඩම් ස්පීක් ශ්‍රීපාද කාටවත් පොදු මොනවා හරි අපි කියමු කියලා යෝජනාව තිබුණා. සමහර බෞද්ධ සංවිධාන වලින් ඒ වාගේ ශ්‍රීපාද යෝජනාව ඇවිත් තිබුණා. සමහර බෞද්ධ ස්වාමීන් වහන්සේන් යෝජනාව ඒ වාතාව මගේ ගාව තියෙනවා. පාට දාන්න ඕන කියලා කිව්වා. පස්සේ මේ සාකච්ඡාවේදී අවුරුදු දෙකක් ගියා කොහොමද අපි ජාතික කොඩි හදන්න ඕනේ කියලා. අන්තිමේ ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට ඒ ජාතික කොඩි සම්බන්ධව
එකඟතාවයට එන්න බැරි වුණා. එදා දෙමළ නියෝජිත හැටියට වැඩ කරා අපේ රටේ හිටපු one of the most brilliant lawyers we had in this country, Senator Nadesan Mahathya. Nadesan Mahathya මේකට මම එකඟතාවය නැහැ කියලා ඒකට කරුණු ලියලා තියෙනවා. ඒ කරුණ කියවලා බලනකොට එතන තියෙනවා අන්තිම වේලාව නඩේසන් මහත්තයා ඉල්ලලා කියනවා හරි මේක පොදු ලාංඡනය කියන්න බැරි නම් අඩු වශයෙන්ම සුළු ජනතාව නියෝජිත කරන පාට දෙකක් තියෙනවා. මේ දෙමළ ජනතාව නියෝජිත කරන තැමිලි පාට, ඒ වාගේ මුස්ලිම් ජනතාව නියෝජිත කරන කොළ පාට, මේ පාට දෙකම අපි අර සිංහ කොඩි ඇතුළ ගෙනමු කියලා යෝජනාව කරලා තියෙනවා. ඒ යෝජනාව නිෂ්ප්‍රභා කරලා ඒකටත් ඒගොල්ලන් එකඟ වුණේ නැහැ. ඒ නිසා නඩේස මහත්තයා කියලා තියෙනවා මේ පොඩි ඉල්ලීම මේ පාට දෙකම කොඩි ඇතුළ ගේන්න කියලා ඒ යෝජනාව ඕගොල්ලන්ට ඇතුල් කරන්න බැරි නම් මම මේකට අත්සන් කරන්න බෑ කියලා එදාම අර ඩිවිෂන් එදාම පටන් ගත්තා. ඊට පස්සේ එදා හිටපු දෙමළ දේශපාලන නායකවරු පාර්ලිමේන්තුවෙන් කතා කරපු වෙලාවදී පත්‍ර වලින් ප්‍රකාශ කරපු වෙලාවේ කියලා තිබුණා මේ පාට දෙකම සුළු ජනතා නියෝජිත කරන පාට දෙකම සිංහ කොඩියට එහා පැත්තට දාලා තියෙනවා. කොඩි ඇතුළ ගත්ත නෑ. ඒක පමණක් නෙවෙයි දැන් මගේ ටයි එක තියෙනවා ස්වාමීන් වහන්සේ අර සිංහයා අර කඩුව. මේ කඩුව පෙන්වන්නේ තර්ජනය කරන්නේ මේ සුළු ಜಾති කියලා ඒ කාලේ කතා කරපු තිබුණා. ඉතින් මම පාර්ලිමේන්තුවේ කතා කරපු වෙලාව